සිරුදන සාදරයෙන් පිළිගන්න සිනමාචාරිකාවට 2025 අලුතෙන්ම නිකුත් වෙච්ච මිලිටරි කැටගරියගේ සුපිරිම ගානේ කතාවක් තමයි අද ගේන්න සූදානම. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව channel එක subscribe කරගෙනම අපි අද කතාවට යමු. අද කතාවේ නම තමයි ස්නයිපර් ද ලාස්ට් ස්ටෑන්ඩ්. අද කතාව ආරම්භ වෙන්නෙම කතාවට පාදක වෙච්ච මෙහෙමනි. මාත් ටික වෙලාවක් ගියාට පස්සේ තමයි ඔය ඉන්න ස්නයිපර්ස්ලා දෙන්නව දැක්කේ. මේ දෙන්න මෙතන මේ විදිහට අවධානයෙන් ඉන්නකොට අනිත් පැත්තෙන් ඇල්ෆා කණ්ඩායමේ කට්ටිය උමම් මාර්ග පාවිච්චි කළා සතුරු කඳුර වෙතට ටිකෙන් ටික ළඟා වෙනවා. ආලෝකයේ ක්‍රියා විරහිත කරමින් නයිට් විෂන් ග්ලාස් පාවිච්චි කරන ඔවුන් ආරක්ෂකයන් මේ විදිහට විනාශ කරමින් බංකයේ CCTV සහ ආරක්ෂක පද්ධතියේ පාලනය ඔවුන්ගේ අතට අරගන්නවා. කැමරා පාවිච්චි කරලා ඇතුළත පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇල්ෆා කණ්ඩායම දැන් බංකක තුලට රාස් මාර්ගයකින් ඇතුල් වෙනවා. අනතුරු කණ්ඩායමේ ප්‍රධානියගෙන් ස්නයිපර්ස්ලා දෙන්නට සිග්නල් එක එනවා වැඩේ පටන් ගන්න කියලා. ඉතින් බෙකට් මෙතනදි සොන්ඩිට පළමු ප්‍රහාරය ලබා ගන්න කියනවා. ඉතින් ඔය විදිහට පළමු වශයෙන් වෝල් එක උඩට ආරක්ෂකයන් දෙන්නව තමයි ඩවුන් කරන්නේ. සොන්ඩි හොඳ උස්මක් අරගන්න සංසුන් වෙන්න. ඔයා වමට ගන්න මං දකුණු කෙළවර ඉලක්කය අරගන්නම්. ඉතින් සොන්ඩි වම එක්කෙනා වරගන්නකොට බෙකට් හිතාමතාම අනිත් කෙනා කකුලට ප්‍රහාරයක් කෙල්ල කරනවා. මොකද ඒත් එක්කම ටික වෙලාවකින් එතනට තවත් ආරක්ෂකයෙක් එනවා. සොන්ඩි හිතුවේ බෙකට් ඉලක්කය වැරදුනා කියලායි. බෙකට් වැඩක් කරේ අනිත් ආරක්ෂකවත් ගෙන්න ගන්න ඕන නිසායි. අනතුරුව දෙන්නවම ඉතින් පරලෝකයට යවලා දානවා. මේ වෙනකොට ෆීනික්ස් කණ්ඩායම සතුරු කඳවුර තුලට ඇතුල් වෙලා ඉන්නේ. CCTV පද්ධතිය හැක් කරලා තියෙන නිසා මෙයාට ප්‍රශ්නයකින් තොරව ගමන් කරන්න පුළුවන්. නමුත් මෙයාලා වග බලා ගන්න ඕනේ අනතුරු හැඟීමේ සංඥා නාද නොවෙන්න. වටපිටාව සෝදිසි කරමින් ආව චාලි ටීම් එකේ මේ දෙන්න මේ ස්ථානයේ තියෙන සියලුම වාහනවල ටයර්ස් පංච් කරනවා. අනිකා සහ නෝවා ආයුධ කපඩා කාමරයේ පැත්තට ගමන් කරමින් ඉන්නකොට නොසිතූ ප්‍රහාරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නෝවා කියන්නේ මේ කණ්ඩායමේ හැක. එයාට වැඩි ෆයිට් කරන්න බෑ. කොහොම හරි අනිකා මෙතනදී මුන් දෙන්නම ඉවරයක් කළා දානවා. ගෞතමේ ගෝස්ට් කිට් එකක් අඳන් ඉන්න ආදියා. මිනිහා නම් තනිකරම හොල්මනක් වගේ ඇවිල්ලා තමයි මිනිසුන්වත් මරන්නේ. මේ වෙනකොට බ්‍රාවෝ ටීම් එකේ මේ දෙන්නට පුළුවන් වෙලා තියෙනවා ආයුධ කපඩා කාමරයට ඇතුල් වෙන්න. කණ්ඩායම කෙමෙන් ඔවුන්ට අදාළ ස්ථානය යටත් කරමින් යද්දී ඇල්ෆා කණ්ඩායමට මෙතනදී එක් සතුරෙක්ව මග හැරෙනවා. මේ මනුස්සයා කෙලින්ම දුවගෙන එන්නේ කඳවුරේ ප්‍රධානියා ගාවටයි. දොරත් කඩාගෙන එනවත් එක්කම ඇල්ෆා කණ්ඩායමෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. නමුත් දැන් නම් ප්‍රමාද වැඩි. ඉතින් මේ රයිකා කියන මනුස්සයා සහ ඔහුගේ සගයා විදියට ඔය ඉන්න විද්‍යාඥයා තමයි මේ ටාගට් දෙක වෙලා තිබ්බේ. කණ්ඩායම ලං වෙන්න උත්සාහ කරනකොට රයිකා තමගේ ෂොට් ගන් එකෙන් දිගින් දිගටම පහර දෙනවා. ඒ විතරක් නෙවෙයි අනතුරු සංඥා නාද කරපු රයිකා කියනවා මගේ ගෙදරට අනවසරෙන් කට්ටියක් ඇතුල් වෙලා අපි අනවසරෙන් ඇතුල් වෙන කට්ටියට මොකද්ද කරන්න කියලා එයාලට පෙන්වන්න. අනතුරු ඔහු තමගේ රෙවලෝ එක අතට අරගන්නවා. සතුරන් මේ විදිහට මෙයාලගේ පැත්තට ටිකෙන් ටික ළඟා වෙද්දී රයිකා ප්‍රොෆෙසර්ට කියනවා තමන් ආයතය ළඟට අරන් යන්න කියලා. ස්නයිපර් වරුන් දෙන්න නම් තවමත් ඔවුන්ගේ ඉරියව්වෙමයි. අනතුරු හැංගුවේ මේ සංඥා නාද වීමෙන් පසුව ඔය කුල්නුඩට ස්නයිපර් කෙනෙකුයි ස්පොටර් කෙනෙකුයි ඇවිල්ලා රයිකා කොහොම හරි උත්සාහ කරන්න ඔය තමන්ගේ ආයතය වෙතට යන්නයි. මොකක්ද ඇත්තටම මේ ආයුධය? ඇතුළේ සිද්ධ වෙන වීඩියෝ මාරු අහන් ඉන්න බැරි වෙච්ච හීලෝ ගරාජ් එක ජේසන්ට බාර දීලා එතනට ඉන්වෝල්ව් වෙන්නයි හදන්නේ. ජේසන් මෙතනදී එපා කියද්දිත් හීලෝ යනවා. රයිකා කොහොම හරි මෙතනදී උත්සාහ කළා රසායනාගාරය වෙතට පැන ගන්නවා. මේ දෙන්නත් Tamanට නියෝග ලැබිලා තියෙන පරිදි ආයුධ කාමරේ අත්පත් කරගෙන ඉන්නවා. මේ අතරවාරේ සුළඟේ වේගය සහ ඉලක්කයට ඇති දුර පරීක්ෂා කරපු බෙකට් සොන්ඩිත් එක කතා කරලා එක වෙලාවෙදී ටාගට් දෙකම ඩිස්ට්‍රොයි කරනවා. කෝවලොක් කලබලෙන්ම ඔය අමතුම අරකන්නේ අගමැතිතුමාටයි. අගමැතිතුමාට කතා කරලා කෝවලොක් කියනවා සියලුම හමුදාවන් කඳවුර වෙතට එවන්න කියලා. ඉතින් ඔන්න ඕක තමයි මෙයාලා කියන රහස් ආයුධය. මහාචාර්යතුමා නම් කියන විදියට තවමත් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමේ නෑ. නමුත් කෝවලොක් මෙතනදී කියන දෙයක් අහන්න නැතුව යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. මේ ස්ථානයට ආපු සියලුම සතුරුන්ව ඩිස්ට්‍රොයි කරපු ඇල්ෆා කණ්ඩායම දැන් පරීක්ෂණාගාරය වෙතට ඇතුල් වෙනවා. කට්ටියම ඇතුල් වෙනකොට ගෝස්ට් විතරක් පිටුපස පරීක්ෂා කරගෙනයි එන්නේ. දැන් නම් ඉතින් කෝවලොක් කොහේ කියලා දුවන්නද? ඒක දැන් ඉවරයි කෝවලොක් ඉවරයි. අපි හැමෝම මේත් එක්කම කෝවලොක් කර යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. ඉතින් මේකෙන් මෙතර වුණේ ඔය විදිහේ අතිදොනි සංඛ්‍යාත විපරීමක් තමයි හටගන්නේ. ඉතින් ඔයාලා මෙච්චරලා කල්පනා කරන්නේ නැති කතාව පටන් ගත්ත ගමන් කනට ගහනවා වගේ මේ මොකද සිද්ධ වෙන්නේ කියලා. හරි එහෙනම් ඒ මොකද උනේ කියලා බලන්න අපි පැය 48ක් කතාවේ පස්සට යමු. දීර්ඝ ගුවන් ගමනකින් පසුව මේ විදිහට මේ එන්නේ ලොව දක්ෂතම ස්නයිපර්වරයෙක් වන බ්‍රෙන්ඩන් බෙකට් නැමැති පුද්ගලයා. ඉතින් මේ කළු ජාතික මොඩිස් නැමැති පුද්ගලයා තමයි මේ මෙහෙයුමේ ප්‍රධානියා වෙන්නේ. ඔහුගේ ආරාධනාවක් පරිදි තමයි බෙකට් මේ ඇවිල්ලා තියෙන්නේ. අනතුරුව කට්ටියත් එක්ක දැන් ගමන පිටත් වෙනවා. නෝවාගේ තාත්තා තමයි මිත්‍රවරුනි මේ රටේ පාලකයා විදිහට ඉඳලා තියෙන්නේ. ඔහු ඉතාමත් හොඳින් රට කරගෙන ගිහින් තියෙනවා. නමුත් ඔහු සතුරන් විසින් ඝාතනය කළා තියෙනවා. ඊට පස්සේ මගේ මාමා රෝමන් ඩයස්න් ජනතාවගේ වේදනාව සහ කෝපයේ ප්‍රයෝජනයට ගත්තා. අනතුරුව බලයට පත්වීමට එය පාවිච්චි කළා. ඊට පස්සේ මගේ රට
වැඩිම ලන්සෝ තැබු අයට විකුණුවා. රයික කෝවලොක් වැනි මරණීය අයට අගමැතිතුමා කෝවලොට් අවසර දීලා තියෙනවා කිසිම බාධාවකින් තොරව ආයුධ සැකසීමට සහ විකිණීමට. රටේ මේ ක්‍රියාකලාපයට විරුද්ධව නැගී සිටින කැරැල්ල තමයි මිත්‍රවරුනි ෆීනික්ස් සංවිධානය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ ඔක්කොමලා ඒක යටතේ වැඩ කරන්නේ. සැටලයිට් මාර්ගයෙන් නොවට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා කෝවලොක්ගේ ප්‍රධාන පරීක්ෂණාගාරයේ තියෙන තැන. ඒ ස්ථානයේම තමයි ඔවුන්ගේ නවතම ආයුධයක් තියෙන්නේ. ඉතින් මේ ආයුධය හොයාගෙන ඒකට අදාළ සියලුම දේ විනාශ කරලා දාන එක තමයි ෆීනික්ස් කණ්ඩායමේ මෙහෙයුම වෙන්නේ. මේ මෙහෙයුම සඳහා සූදානම් වෙන්න තියෙන්නේ තව පැය 48ක කාලසටහනකුයි. බෙකට් කියනවා සුළඟේ වේගය, භූ විෂමතාව වගේ හැම දෙයක්ම බලන්න වෙයි කියලා. අනිත් පැත්තෙන් නෝවා කියනවා ඒ හැම දෙයක්ම දැනටමත් කරලා ඉවරයි කියලා. ඔන්න ඉතින් දැන් බෙකට්ටත් එක්කරගෙන මොඩිස් තමන්ගේ මූලස්ථානය වෙතට එනවා. මෙයාගේ නම තමයි සීරෝ. සීරෝ කියන්නෙත් ගොඩක් දක්ෂ හමුදා සෙබළෙක්. මේ තමයි මිතුරුනි බෙකට්ට මේ මෙහෙම සිද්ධ කරන්න හම්බෙන කණ්ඩායම. ඉතින් හැම කෙනෙක්ම මෙතනදී බෙකට් වෙන වෙනම අඳුර ගන්නවා. ඔන්න දැන් බෙකට්ට තවත් අභියෝගයක් වැටෙන්නේ යන්නේ. මේ තමයි සීලෝ. සීලෝ කියන්නේ දකුණු අප්‍රිකාවේ ජාතික බලක ආරක්ෂකයෙකු සෙබළෙක්. ඔහු ස්නයිපර් කෙනෙක් විදියට ගොඩ කාලයක් පුරුදු වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්නය කියන්නේ තාමත් ඔහුගේ මරණ සංඛ්‍යාව 0යි. ඉතින් සීලෝව හදලා තමන්ගේ සගයා විදියට අරගන්න එක තමයි බෙකට්ට හම්බෙන රාජකාරිය. ඉතින් කණ්ඩායම මේ විදියට දැන් ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කරනවා. පුහුණුවේදී ඔබ දහඩිය දමන තරමටම සටනේදී ලේ වැගිරීම අඩු වෙනවා. තර්මෝස් වලින් අපිට කියයි පොළේ උණුසුම් සියුරු 20ක් 25 ප්‍රමාණයක් තියෙනවා කියලා. ඔවුන් බර අය වලින් සන්නද්ධ වෙලා ඉන්න බව අපි අමතක කරන්න හොඳ නැහැ. ඔවුන් වෙහෙසටපත් වෙන අවස්ථාව ප්‍රයෝජනට අරගෙන තමයි අපි උදෑසනින්ම ඔවුන් අල්ල ගන්න ඕනි. මේ කන්තරුවට ඇතුල් වෙන්න සැඟවුණු උමගක් තියෙනවා. ඔවුන්ගේ පිටවීම තමයි අපගේ පිවිසුම් වෙන්නේ. ඔය විදියට එක් පුහුණුවක් අවසන් කරාම මොඩියස් පාල් ලයිට් ඔෆ් කළා කියනවා ආයෙත් වැඩේ පටන් ගන්න කියලා. ඉතින් කණ්ඩායම නයිට් විෂන් පාවිච්චි කරලා ආයෙත් වැඩේ පටන් ගන්නවා. මේ තමයි කොවලොක්ගේ පිස්සු විද්‍යාඥයා ආයුධ නිර්මාණකරුවෙක්. ඉතින් ඒක නිසා අපි ඕනිම අනතුරකට සූදානම්ව ඉන්න ඕනි. ප්‍රයිමරි ටාගට් එක අල්ලගත්තට පස්සේ අපි සියලුම බුද්ධ්‍යංශ තොරතුරු අරගන්න ඕනි. අනතුර නැවතත් උමග වෙතට ගිහින් ඉන්පසු අපි පෞද්ගලික තටාකයේ වෙතට යන්න ඕනි. එතන තීව්‍ර යාත්‍රාවක් රැඳී සිටිනවා. අපි ජාත්‍යන්තර මුහුද දක්වා අරන් යන්න. කොවලොක්කයි මහාචාර්යතුමාවයි මරණවට වඩා පණ පිටින් අල්ලගන්න එක තමයි වැදගත්. මොඩියස් මෙතනදී මේ කණ්ඩායමව තවත් ටීම් 5කට වෙන් කරනවා. වෙන් කළ ඒ කට්ටියට අදාළ විදියට වැඩ ලබා දෙනවා. ඉතින් කණ්ඩායම මේ විදියට දිගින් දිගටම දින ගණනාවක් පුරාවටම ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු නැවත සිද්ධ කරනවා. මේ කණ්ඩායමේ වැදගත්ම සමාජිකයන් දෙන්නෙක් තමයි බෙකට් සහ සේලෝ කියන්නේ. සේලෝ තවම මරණයක්වත් සිද්ධ කරලා නැති වුණත් ඔහුගේ ඉලක්කයන් නම් හරිම පැහැදිලි. සේලෝ මෙතනදී බෙකට්ගෙන් අහනවා ඔයා මරණ කීයක් තහවුරු කරලා තියෙනවද කියලා. හරි අපූර්ව උත්තරයක් තමයි බෙකට් එකට දෙන්නේ. පළමු ඝාතනය විතරයි වැදගත් වෙන්නේ. ඒක තමයි අමාරුම. බෙකට් තමන්ගේ ජීවිතයේ පළමු ඉලක්කයේදී අසාර්ථක වෙලා තියෙනවා. මොකද අපිට කෙනෙක්ව මරණ නියෝගයක් ආවම අපි දන්නේ කෙනා කවුද? ඇයි මරන්නේ? මොන ඒකටද? වගේ කිසිම දෙයක් තමන් දන්නේ නැහැ. අපි කාලය ආරම් බලන් හිටියොත් ඉලක්කය අපිට කලින් අපි වෙත පිළිතුරු ලබා දෙනවා. මොකද ඔයා කොකා ඇත්තේ නැත්තම් එයා කරයි. ඔව් ඔබගේ කණ්ඩායමේ කෙනෙක්ව මරයි. ඔයා ජීවිතයක් නැති කරනවා වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් තවත් කෙනෙක්ගේ ජීවිතයක් ආරක්ෂා වෙනවා. ඉතින් මේ පුහුණුවීම් කටයුතු අතරවාරයේ ඉතාමත් සුන්දර අවස්ථාමයනුත් නැතුවමත් නෙවෙයි. මේ ජේසන් සහ හීලෝ මිත්‍රවරුනි සහෝදර සහෝදරයන් නොවුනත් එහා සමාන බැඳීමක් තමයි ඔවුන් අතර තියෙන්නේ. බෙකට් සීලෝවත් එක් කරගෙන දඩේමේ ගිහින් මොකද බෙකට්ට බලා ගන්න ඕනි වුණා සීලෝට යම් කෙනෙක්ගේ ජීවිතයක් කරගන්න පුළුවන් තරම් ශක්තියක් තියනවාද කියලා. කොහමද හිතුවා වගේ ඒ වැඩේ සාර්ථකයි. ඉතින් හෙට දිනේ තමයි මේ මෙහෙම ආරම්භ වෙන නියමිතව තියෙන්නේ. නෝනාවරුනි මහත්වරුනි හෙට අපි මනුෂ්‍යත්වයට ඇති අභියෝගයක් ඉවත් කරනවා. අපි රයිකා කොවලොක්ගේ ආයුධ විකුණීම නවත්තනවා. අපි ඔහු මරලා හරි පණ පිටින් හරි අරගෙන යනවා. මේ මෙහෙම සම්පූර්ණ වෙනකොට එහෙනම් අපි බලමු ඊට දිනේ මේ දේවල් කොහොම සිද්ධ වෙයිද කියලා. එදිනම අවස්ථාවේ බෙකට් සහ මොඩිස් මුණ ගැහුණාම බෙකට් කියනවා තමන්ට තවමත් සීලෝ ගැන පරීක්ෂා කරන්න එක වැඩක් තියෙනවා කියලා. ඉතින් මේ වැඩේට තමයි එදාම රාත්‍රියේ බෙකට් සීලෝවත් එක් කරගෙන ඉන්නේ. ටාගට් එකක් එනකන් ওই විදිහට බලන් හිටපු බෙකට් සීලෝට ස්නයිපර් එක දීලා කියනවා ඒ ටාගට් එක ඩිස්ට්‍රොයි කරන්න කියලා. ඔව් කවුද? ඔයා සොල්දාදුවෙක්. ඔබට ඔබේ අණ ලැබිලායි තියෙන්නේ. ඒක අනුගමනය කරන්න. මං දන්නේ අඩමතරේ මු මොකෙද්ද කියලාවත්. මේ කොවලොක්ගේ ආරක්ෂකයන්ගෙන් කෙනෙක්. ඔයාට දැන් නියෝගයක් ලැබිලායි තියෙන්නේ. ඔයාට බෑ කිසිම වෙලාවක ඉහළින් එන නියෝගයකින් ප්‍රශ්න කරන්න. ඉතින් සෑහෙන වෙලාවක් මේ ගැන කල්පනා කරපු සීලෝ හිතට ධෛර්යයක් අරගෙන අවසාන මොහොතේදී කොකා ගස්සනවා. නමුත් ස්නයිපර් එක ලෝඩ් කරලා තිබිලා නැහැ. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි සීලෝ තමන්ගේ අවසාන පරීක්ෂණයනොත් සමත් වුනේ. එදා රාත්‍රියේදී සීරෝ මුණ ගැහුණාම බෙකට් අහනවා තල්මාව බිම දාන්න සූදානම්ද කියලා. වෙනතාටත් වඩා හරියේනම් අපි වැඩේට බහිමු. ඉතින් කණ්ඩායමේ හැමෝම දැන් ඔවුන්ට අදාළ සියලුම දේවල් සූදානම් කරගෙන එදා දවසේ උදා වෙන්නත් කලින්ම මෙහෙම බලා පිටත් වෙනවා. ඉතින් මේ සිද්ධියත් එක්ක කතාව ආයෙත් කන්ටිනියු වෙන්නේ අර පිපිරීම් වෙච්ච ෆ්‍රේම් එකටයි. මේ පිපිරීම සිද්ධ වෙන වෙලාවේදී සීරෝ මෙතන හිටියේ නෑ. සීරෝ එනකොට හැම කෙනාම ගොඩක් අමාරුවෙන් තැන් වල වැටලා ඉන්නවා. පේනවනේ පිපිරීමේ තරම කියන්නේ රසායනාගාරයට පහලින් තිබ්බ ආයුධ කබඩා කාමරයටත් ඒකෙන් බලපෑමක් සිද්ධ වෙලා. කොහොමද මේ සිද්ධියෙන් අනතුරු හැම දිනම එක් තැනකදී දැන් මුණ ගැහෙනවා. පිස්සු මහාචාර්යතුමා දිගින් දිගටම කියනවා අපි හැමෝම මැරෙන්න යන්නේ කියලා. කට්ටියම හිතගෙන කොවලොක්ගේ නවීන ආයුධය අසාර්ථක වෙලා කියලායි. මගේ ආයුධය වැඩ කරත් නැතත් උඹලා ඔක්කොමලා මැරෙනවා. දැන් සන්නද්ධ හමුදාවක්ම මෙහෙ එනවා ඇති. මොකද කොවලොක් අගමැතිතුමාට කතා කරලා කිව්වනේ
හමුදාව එවන්න කියලා. ඔයා හිතුවද මං ඒක ගැන හිතුවේ නෑ කියලා. හමුදාව මෙතනට එන්න තව පැයක් කාලයක් තියෙනවා. ඒ අතරේ අපි අපිට අවශ්‍ය හැම දෙයක්ම අරගෙන මෙතනින් යනවා. මේ කතා බහ කරමින් ඉන්නකොට මොඩිස්ගේ නායෙන් ඇයි මේ රුතිරය ගලන්නේ? මෙත් එක්කම අමාරු වෙච්ච මොඩිස් මෙතනම ඇදගෙන වැටෙනවා. ඔහු විතරක් නෙමෙයි මිතරවරුනි. පිපිරීමට අහුවෙච්ච සියලුම දෙනාම එක්කෙනා ගානේ නායෙන් රුධිරය කලන්න පටන් අරන් මරණයට ලක් වෙනවා. මේ සිද්ධ වෙන්නේ මොකද්ද මේකට මොකද්ද කරන්න කියලා කාටවත්ම හිතා ගන්න බෑ. කොහොම හරි අවසානයේදී කණ්ඩායමේ භාගයක්ම ඔවුන්ට අහිමි වෙනවා. මොන මගුලක් තුනේ කියලා කාටවත්ම හිතාගන්න බෑ. සීරෝ කියනවා ඔවුන් සියලු දෙනාම මේ වෙලාවේ කාමරය තුල හිටියේ කියලා. මෙතනදී අනිත් පැත්තට ප්‍රශ්න කරනවා එතකොට තමුන් කොහෙද හිටියේ කියලා. තමන්ගේ සහෝදරයා වගේ හිටපු හීලෝගේ අහිම්වීම ජේසන්ට ලොකු වේදනාවක්. අනික මෙතනදී කට්ටියත් එක්ක වාද කරන්නේ අපිට මෙයාලගේ සිරුර මෙහෙම දාලා යන්න බෑ කියලායි. නමුත් දැන් ඉතුරුලා තියෙන කාලයත් එක්ක වෙන මොනව කරන්නද? මෙතනදී තමයි මිත්‍රවරුන් අපේ බෙකට් ඉදිරියට එන්නේ. ඔහු දැන් හදන්නේ මොඩිස් පටන් ගත්ත මෙහෙම හොඳින් හෝ නරකින් අවසන් කරන්නයි. ඉතින් ඒක නිසා ඔහු දැන් කණ්ඩායමට නායකත්වය දෙන්න බාර ගන්නවා. ඒකට කට්ටියම මේ උපකරණේ පරීක්ෂා කරන්නයි. මේකේ ඊගාව පරම්පරාවේ අතිදුනි තරංග වලින් නිර්මාණය කළ තියෙන අවියක්. මේ ආයුධය මගින් මොළයට තමයි කෙලිම බලපෑම සිද්ධ කරන්නේ. ලෝකේ යම් තැන්වලදී මෙහෙම අවියක් පාවිච්චි කළ බවට සඳහන් වෙලා තියෙනවලු. ලෝකේ ප්‍රබල පෙළේ රටවල් වලට කෝලොක්කාරා මේක විකුණන්න ඉඳලා තියෙන්නේ. ඉතින් දැන් බෙකට් සැලසුම් කරන්නේ මේ උපකරණයට අදාළ සියලුම දත්තවන්ගේ ඩේටාබේස් එකකට අරගෙන පරීක්ෂණාකාරී සම්පූර්ණයෙන්ම විනාශ කළා දාලා පිට වෙන්නයි. නමුත් මේ අප්ලෝඩ් එකට ගත වෙන කාලය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද තව පැයක් යන්නත් කලින් විශාල හමුදාවක් මේ කඳුරට එන්න නියමිතයි. මේ සටන අපිට දිනන්න බෑ කියලා තමයි හැමෝම තර්ක කරන්නේ. හැමෝම සංසුන් වෙන්න. මේක තමයි මොඩිස්ගේ අවසාන නියෝගය. අපි මේ ඩේටා ටික හાર્ඩ් ඩ්‍රයිව් වලට අරගන්නවා. එතකොට අපිට පුළුවන් මේ ආයුධය නිසා ලෝකෙට සිද්ධ වෙන විනාශය නවත්තන්න. ඒක නිසා මට නම් ඒක සටන් කරන්න වටින සටනක්. ඒත් මට බෑ ඔය කාවත් නවත්ත ගන්න. ඒත් ඔයාලා ඉන්නවනම් මට පුළුවන් අපි 6 දෙනා 60 දෙනෙක් වෙන විදිය පෙන්වන්න. ඉතින් කණ්ඩායමේ සියලු දෙනාම බෙකට් එක දැන් මේ සටනේ ඉන්න තීරණය කරනවා. හමුදාව මේ එනකොට අපි යුද්ධයකට සූදානම් වෙලා ඉන්න ඕනි. අපිට හොයාගන්න පුළුවන් ඕනෑම ආයුධයක් එකතු කරගන්න. මේ ටික නම් මදි වෙයි. එහෙනම් අපිට නිර්මාණශීලී වෙන්න වෙනවා. අන්න ඒකට තමයි ගෑස් ටැංක් පාවිච්චි කරන්නේ. නෝ මේ වෙනකොට අප්ලෝඩ් කිරීමේ වැඩ කටයුතු පටන් අරගෙන පිවිසුම ඉදිරියටම වෙන්න මේ දෙන්න ඔය විදිහට බෝම්බයක් ප්ලාන්ට් කරනවා. හේරා ඔයා ගරාජය ළඟ බලා ගන්න. එතකොට ඒන්ජල් ඔයා ඉන්න නැගිනීර වහලේ. සීරෝ ඔයා යන දකුණු වහලයට. සොන්ඩි ඔයා තමයි මේකේ ප්‍රධාන ස්නයිපර්යා. මැලේසියා හමුදාවම සොහොන් බිමක් බවට පත් කරන තමයි බෙකට් සැලසුම් කරන්නේ. ඉතින් මේ වෙනකොට දිගින් දිගටම අප්ලෝඩ් කිරීම සිද්ධ වෙනවා. මෙතනදී බෙකට් ෆෝන් එකක් නොවට පෙන්නලා කියනවා මේක තමයි අවසාන ආරක්ෂක වලල්ල. මුළු පරීක්ෂණාගාරයම ප්ලාස්ටික් පොපුනර් ඩ්‍රයිව් වලින් අසුරලා තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක කරන්න සම්බන්ධ කරලා තියෙන්නේ ওই දුරකථනයටයි. මෙතනදී බටන් දෙකක් තියෙනවා. එකක් රන් අනිත් එක ඩිස්ට්‍රොයි. ඒ දෙක අදාළ වෙලාවට ඔබන්න කියලා තමයි බෙකට් නොවට මෙතනදී කියන්නේ. දැන් නම් මිලීෂියා හමුදාව එන්න කාලයත් හරි. ඒක නිසා සියලු දෙනාම ඔවුන්ගේ ස්ථාන වලට වෙලා සෝදානම් වෙනවා. බෙකට් පහළ භූමියේ ඉදිරියටම යන්නයි හදන්නේ. මේලායි සේලෝ අහනවා ඔයා නායකයා නේද කියලා. නායකත්වය කියන්නේ ක්‍රියාවයි. නැතුව තන්තුරක් නෙවෙයි. සැබෑම නායකයෙකුගේ ගති ලක්ෂණ බෙකට් තුල හරි අපූර්වවට තියෙනවා. කණ්ඩායමේ සියලු දෙනාම දැන් ඔවුන්ගේ ස්ථානවලට වෙලා මේ විදිහට සූදානම්ව ඉන්නේ. කාලය මේ විදිහට ගත වෙලා යනවත් එක්ක සේලෝ දකිනවා තව මීටර් 300ක් විතර ඈතින් විශාල හමුදාවක් එන විත්තිය. හැම දෙනාම දැන් ඔවුන්ගේ ස්ථානවලට ගිහින් හමුදාව වෙනකන් පෙරමග බලාගෙන ඉන්නවා. ඉතින් කඳවුර වෙතට ගේට්ටුත් කඩාගෙන ඇතුල් වෙන මැලේසියා හමුදාව කණ්ඩායම අටවලා තිබ්බ පළමු බෝම්බයට ওই විදිහට අසු වෙනවා. අනිත් වාහනත් නවත්තලා හමුදාවෙන් ඇතුල් වෙනකොට අපේ කණ්ඩායම විසින් මුළු ඒරියා එකම ස්මෝක් වලින් බහලා දානවා. මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඉදිරියට යන බෙකට් මේ දුම අතරින් එක ගානේ සතුරන්ව විනාශ කළා දානවා. ටික වෙලාවක් යනකම් බෙකට් ගැන අවධානය හිටපු සීලෝ කියනවා දුම ඉවර වෙන්න යන්නේ දැන් ඉවත් වෙන්න කියලා. ඉතින් සීලෝගේ සහාය ওই විදිහට අපේ කණ්ඩායමට හම්බ වෙනවා. හිතුවට වඩා ආයුධ සන්නද්ධ මිනිස්සු දුසින් ගානක් ඇවිල්ලා තියෙන පාටක් තමයි තියෙන්නේ. ගරාජ් එකව රැකගෙන හිටපු ජේසන් තමන්ගේ දිහාවට එන මිස්ටර් ලං වෙනවත් එක්කම ওই පෙට්‍රල් ටැංක් එකට වෙඩි තියනවා. මේක දිහා බලන් හිටපු සීලෝ කියනවා ඔව් ඒ කෑනු කෙනා මිනිස්සෙක් ගිනි තිබ්බ තමා කියලා. බෙකට් දැන් මේ try කරන්නේ පරීක්ෂණාගාරය වෙතට යන්නයි. තමන්ගේ ඉදිරියට එන එනිමිස්ලවත් ඉවරයක් කරගෙන බෙකට් දිගින් දිගටම ඉදිරියට යනවා. මේ අතරාරේ කණ්ඩායමේ අනිත් කට්ටියත් තම තමාට වෙච්ච ලොකු සටන්වල ජේසන් දැන් ටිකක් කොටු වෙලා ඉන්න නිසා එයාට පැනගන්න අවස්ථාවක් අරන් දෙන්න හිතන් සීරෝ ග්‍රෙනේඩ් එකක් ওই විදිහට නිකුත් කරනවා. මොකද මේ වෙනකොට ජේසන්ගේම වෙපන් එක්කම හැමෝ ඉවර වෙලායි තියෙන්නේ. තමන් ඉදිරියට ආපු එක සතුරෙක්ට ওই විදිහට පහර දීලා ඉවරයක් කරනවත් එක්ක තවත් කෙනෙක් ඇවිල්ලා ජේසන්ට නොසිතූ විදිහට පහර දෙනවා. ටික වෙලාවකින් තවත් වෙන සෙට් එකක් ඇවිල්ලා ජේසන්ව වට කරගන්නවා. හැබැයි මුන් ටික දන්නේ නැහැ. වැරදි ගෑනු කෙනත් එක්කයි හැප්පෙන්නේ කියන එක. ඉතින් තමන්ගේ පොරවල් දෙක ඇදලා ගත්ත ජේසන් මෙතන හිටු මිනිසුන්ට හොඳ සටනක් දීලා හැම එකවම අවසානයේ ඉවරයක් කළා දානවා. දැන් නම් තත්ත්වය පොඩ්ඩක් නරක අතට හැරීගෙන ඉන්නේ. ටෙක්නිකල් ටීම් එකකුත් කඳුරට කඩාපයින්නවා. ඔවුන්ගේ කෙලින්ම අවධානය යොමු වෙන්නේ ස්නයිප් ටවර් එකටයි. මේ දෙයත් එක්ක අපේ කණ්ඩායම පොඩ්ඩක් අපහසුතාවයට ලක් වෙලා ඉන්නකොට තමන්ගේ ස්නයිප් එක අරගත්ත බෙකට් මේ වෙහිකල් එකේ තිබ්බ RPG බුලට් එකකට පහර දෙනවා. එතනින් යාට වෙච්ච දේ මං ඉතින් අමුතෙන් කියන්න ඕනේ නෑනේ. හැබැයි ප්‍රශ්නේ කියන්නේ තව දුසිමක් විතර එන එකනේ. ඒක නිසා හැමෝටම බෙකට් අනකරනවා ද්විතීක ඝාතන කලාපය වෙතට පිට වෙන්න කියලා. ඉතින් කට්ටිය මේ විදිහට පිට වෙනවා. මේ අතරාරේ තමයි අපේ එන්ජල්ට පොඩි කරදරකාරියක් මුණ ගැහෙන්නේ. කොහොම හරි මේ කරදරකාරීත් එක්ක එන්ජල්ට වැඩේ එච්චර ලේසි වෙන්නෙත් නෑ. එයාගේ
ඒකේ කනේ කොටසකුත් ඔය විදිහට තුවාල වෙනවා. මේ දේවල් එක්ක හොඳටම කේන්තිගෙන් ඉන්න එන්ජල් තමන්ගේ කිනිස්සක් ඇදලා එළියට අරගන්නවා. අවසානයේදී මේ එකක් වහන් හිටපු ගෑණිකේ වහන් හිටපු හැම්ම තමයි කතාව ඉවරයක් කරන්නේ. බෙගට් සහ සීරෝ මේ විදිහට දුවගෙන ඇවිල්ලා එක් තැනකදී මුණ ගැහෙනවා. මොකද මේ දෙන්නගෙන් පිටිපසින් අතුරන් පන්න ගමන හිටියේ. ඉතින් මෙතනට ආවට පස්සේ දෙපැත්තේ තිබ්බ ගෑස් ටැංක් දෙකට සීරෝ වෙඩි තියනවා. අනතුරු දෙන්න දෙපැත්තකට බෙදිලා යනවා. මේ වෙනකොට 91% ප්‍රමාණයක් ෆයිල්ස් අප්ලෝඩ් වෙලායි තියෙන්නේ. සීරෝ ෂේප් එකේ පිටිපස්සෙන් ඇවිල්ලා වෙඩි තියන්න නැදුවත් බුලට් ඉවරයි නේද? අවුලක් නැහැ. කරන්න ඕන දේ මිනිහා කරනවා. හැබැයි වැඩේ කියන්නේ තවත් යාළුවෝ ටිකක් සීරෝ බලන්න එනවනේ. කොහොම හරි මේ යාළුවෝ ටිකත් එක්ක නම් සීරෝ සෑහෙන වෙලාවක් රණ්ඩු කරනවා. රණ්ඩු කළා අන්තිමේට තෑග්ගක් වශයෙන් බෝම්බෙකුත් දීලා තමයි සීරෝ මෙතනින් යන්නේ. එහස බෙගටුත් ලොකු කරදරයක. බෙගට් මොකක්ද වෙන්නේ? ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. කාර්යබහුල වෙලා කියන එක ඉතින් බැලු බැලමටම පේනවනේ. කොහොම හරි මේ කරදර ටිකත් ඉවර කරනවත් එක්කම පැත්තෙන් ආව මිනිස්සෙක් ගන්නකින් බෙගට්ට පහර දෙනවා. දැන් නම් බෙගට් අහුවෙයිද? මොන පිස්සුද? ඒ ෂණයෙන් වෙපන් එක පැත්තකට ඇදලා ගත්ත බෙගට් මේ මිනිස්සයා කිනිස්සෙම උඩ පහර දීලා අන්තිමේට වෙපන් එකේ බෙල්ට් එක අතාරින් තමයි මේ මිනිස්සයා විවරයක් කරන්නේ. බෙගට් නොවට කතා කරලා අහනවා තව කොච්චර වෙලාවක් යයිද කියලා. දැනට නම් 98%ක්ම ඉවරයි. ඒ වුණාට නොවට තමන්ගේ දිහාවට කවුද එනවා වගේ අහනවා. ඔව් මේ වෙනකොට මිනිස්සු රොත්තක්ම පරීක්ෂණාගාරය පැත්තට එන ගම. ඉතින් මේ වෙලාවේ නෝවාර ෆෝන් එක පාවිච්චි කරලා ෆියුසුමේ සම්බන්ධ කරලා තිබු පුපුරන ඩ්‍රයිවර් ටික පුපුරවා හරිනවා. කොහොම හරි එකෙන් විශාල පිපිරීමක් මේ විදිහට හටගatti බිම්මාලේ ජනේලේ ගාවට බෙගට්ට එළියෙන් දිගින් දිගටම පහර දෙන්න පටන් ගන්නවා. සීරෝ ගම යනවා වගේ මේ විදිහට එළියට එනවත් එක්කම ෂොට්ගන් කාරෙක් තියලා දානවා. උහු ළඟනකන් ඉතලා ඔය මැරිච් එකව වෙපන් එක අරන් උහුට තියලා දානවා. ෂොට්ගන් ෂොට් එක වැදිලා තියෙන්නේ සීරෝගේ බොඩි ආම් එකටයි. බිම්මාලේ කාර්යාලය ඇසල කවුරු හරි ඉන්නවද? මං කොටු වෙලා ඉන්නේ. මෙලා බෙගට් වෙනුවෙන් සීරෝ ඔවුන් තාත් බෝම්බයක් නිකුත් කරනවා. ඒ කරපැඩෙන් තමයි කොමාරි කට්ටිය බේරුනේ. පේනකොට උඩගත කිරීම සම්පූර්ණයෙන්ම අවසන්. තව තප්පර 10කින් මෙයාලා සම්පූර්ණ බංක එකේ විදුලිය විසන්ති කරනවා. ජේසන්ගේ අවාසනාව කියන්නේ එයාගේ නයිට් විෂන් ක්ලාස් එකට වෙඩි වෙදිලා. ඉතින් ටයිම් එක වෙරනවත් එක්කම මුළු බංක එකේම විදුලිය විසන්ති වෙනවා. ජේසන් අනිත් කට්ටියට කතා කරලා කියනවා තමගේ නයිට් විෂන් එක විනාශ වෙලා කියලා. අල්ලගෙන ඉන්න හේරා මම මගේ එනකම ෆ්ලෑග් උත් කඩාගෙන මේ අතරේ ජේසන් නෙත්ති අවාසනාවන්ත ලෙස සතුරන් ගොඩක් ඇයගේ මුහුණටම අහු වෙනවා. මෙත් එක්කම එක දිගට ජේසන්ට වෙඩි තියනවා. බෙගට් මෙතනට එනකොටත් ප්‍රමාද වැඩි. මෙත් එක්කම ෆ්ලෑග්ත් අවසන් වෙනවා. ඉතින් මේලා නයිට් විෂන් එක දාගත්ත බෙගට් මෙතනට සතුරු ඔක්කොලම එක ගානේ භාවනවා. ඉතින් කණ්ඩායමේ තවත් කෙනෙක් ওই විදිහට අහිමි වුණා. දැන් සියලුම වැඩ අවසන් නිසා කට්ටිය පැන යාමේ මාර්ගය වෙතට යන්නයි සූදානම. බෙගට් එළියට එනවත් එක්කම මේ මනුස්සයා එල්ල කරපු ප්‍රහාරයෙන් බෙගට්ට තුවාල වෙනවා. හිතුවට වඩා තුවාලේ ටිකක් දරුණු පාටයි. ටික වෙලාවකින් බෙගට්ගේ සහායට සීරෝ මෙතනට එනවා. හැම කෙනාම මේ විදිහට පලායමින් නිද්දි නොවත් අවාසනාවන්ත ලෙස වෙඩිපාරකට අසු වෙනවා. ඉතින් තුවාලයට ලක් වෙලා ඉන්න නොවත් අරගෙන දැන් සියලු දෙනාම ගරාජ් එකට එක් වෙන්නේ. දැන් නම් කණ්ඩායම කොටිවලිගේ අල්ලගත්තා වගේ වැඩක් තමයි කරගෙන තියෙන්නේ. කොමාරි ටික වෙලාවක් කල්පනා කරමින් හිටපු බෙගට් රසායනාගාරයත් පුපුරවා හරිනවා. තවදුරටත් මෙතන ඉන්න බෑ. මැලේසියා හමුදාව දුසිමක් විතර ඉන්නවා. ඔයාලා දැම්ම උමන් මාර්ගය වෙතට යන්න. ඔයාලට යන්න පුළුවන් වෙනකන් මං ආවරණය දෙන්නම්. මේ තීරණයට කවුරුත් කැමති වෙන්නේ නැහැ. නමුත් නායකයාගේ නියෝගය යටතේ කට්ටිය දැන් පිට වෙන්නයි හදන්නේ. ඒත් සීරෝ මෙතන බෙගට් එක්ක නවතිනවා. ඉතින් තුන් බෝම්බක් දාලා අනිත් දෙන්නට පැන ගන්න අවස්ථාව අරන් දෙන්න හිතන් බෙගට් සහ සීරෝ ඉදිරියට මෙමින් මැලේසියා හමුදාවත් එක්ක මුහුණට මුහුණ සටන් කරනවා. ඉතින් මේ දෙන්නගෙත් අවසානයක් මෙතනම සිද්ධ වෙයිද? නැහැ මිත්‍රවරුනි, මේ දෙන්නගේ වාසනාවට සහායක හමුදා කණ්ඩායමක් මේ ස්ථානෙට වෙලාවටම එනවා. මේ එන්නේ ෆීනික්ස් සංවිධානයට අදාළ හමුදා කණ්ඩායමකුයි. සීරෝ කියනවා ඒ පාරණ නූලෙන් නේද බේරුනේ කියලා. තවත් සුභාරංචියක් කියන්න තියෙනවා. නොවට වෙඩි වැදුනත් ඔහුගේ තවමත් හෘද ස්පන්දනය සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මිත්‍රවරුනි 6 දෙනෙක් එකතු වෙලා සම්පූර්ණ හමුදාවකට විරුද්ධව මේ යමක් දියත් කළේ. ඒත් එක්කම අද කතාවෙත් අවසානයකට ලැබෙනවා. ඉතින් කතාව ගැන මොකද හිතෙන්නේ? channel එක subscribe කරන් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක අපූර්ව කතාවකින් හම්බ වෙනකන් මං අතර සමු ගන්නවා. සියලු දෙනාටම ජය වේවා.